එයා ප්‍රේක්න ආයෙ පැටවු හම්බෙන්න වගේ පුතේ. ඈ? दादर बड़ा किए थे नहीं बड़ा पाला बड़ा हमको हमारा ही बे एकदम आजा ओ अरे अरे इधर आई मैं बना इधर आई ए आवर अभी आजा हां අර තව එක්ක නෑ අතන හිටියා පුතේ. පැටව දාලා නම් එදා එකෙක් යට වුණා. ඔය ආගෙන ඔය කන්ටැක්ට් නම්බර් උත් නෑ. මම බේත් දෙන්න පස්සේ නාමලයි අර කියලා දෙකක් දුන්නා. වීල් එක දාගෙන පස්සේ එක්කට ගිහිල්ලා බේත් තුනක් ඉදලා ආපහු ගෙනවා පෙට්ටියෙම. ගෙනල්ලා ලකිලෑන්ඩ් එකේ අර ඔත්තකට ඉන්නේ හත්ත මිස් කෙනෙක් ඉන්නවා. එයා 1200ක බේත් දුන්නා. අපි පොවලා වැඩක් නෑනේ. අයියා මම මේ මෙයාගේ මම දන්නවනේ අර මේ ටික ඔපරේෂන් කරලා දැම්මන දැන් නම් වැඩක් නැහැ ඉතින් දැන් වැඩක් නැහැ දැන් ඉතින් දැන් වැඩක් නැහැ මම දන්නවා මං හිතුවේ විදලා ඇති කියලා මේ නගර සභාව කිව්වනේ නගර සභාවේ එන වෙලාවට අපිව කන්ටැක්ට් කරන උඹව දැක්කම දුවනවා අපි කතා කරොත් ළඟට එනවනේ පව් අයියේ මම මේ දැක්කම නතරුනේ ඒකයි බබත් එක්ක පැටව දාන්න දෙන්නේ මේ බෑලානේ ඉන්නේ ඒක බෑලා කියන්නේ මේ හොන්දටම මේ පැටව 6-7 දෙනෙක් ඉන්නවා අනිවාර්යෙන්ම කෑම දුන්නා කාලා ඔය ඔතනට වෙලා ඉන්නවා මං එම වෙලේම මේ ලොරියක් ආපු ගම බයේ ඉන්නේ අයි ස්ටාර්ට් කරන්න તો නියුට්‍රල් එක ගත්තා නම් උන් යට වෙනවනේ ස්ටාර්ට් කරලා තමයි ගන්න කියන්නේ මේ දැන් අර ඉඩමක් වෙන් කරාකෝ දැන් හරියන්නේ ආය නගර සභාවට ගිහලා අවුල ගන්න වෙනවා මේ ඉරියරයක් නැතු ගිහලා උන් කාලා බීලා ඉතියනම් අපිට තුනර මේ චිකන් සුද්ධ කරන වෙලාවට ඔලු කකුල නෑ මම කිව්වේ ඒක තමයි අයියා මිනිස්සු අනිත් එක අයියා දැන් ඔයාලා මෙතන බලන විදිහට කොච්චර උදව් කරයිද කී දෙනෙක් ඔය වගේ ඉන්නවද පුතා දැන් අරයා බල මේකට මේ පොල්කඩ එක්කන අරුණාසිකෙත් බලනවා මන් දන්න තරම ඊට පස්සේ ආම පාන් දෙක කියන්නේ අනුරයියා මේ කමර්ෂල් සෙන්ටර් එක පස් දෙනෙකුට වෙනම කන්න දෙනවා උන් අලි පැටවුවා මේ පොල්කඩ නංගි පාන් දෙකක් ගන්නවා ඔය අර කළු එකෙක් ඉන්නවා ඌත් නෑ මෙතන ඉන්න සෙට් එකක් නේ ඉස්සු හැදෙනවා අයිය මේක නම් මහ මොකක් හරි කරන්න ඕනේ මේ ටිකට